හායි හැමෝම හොඳින් නේද? ඔන්න අද අපි ලැස්තලා ඉන්නේ මාසෙකට විතර පස්සේ පොඩක් එළියට යන්න ඇවිදින්න. හරිම ලස්සන දවසක්. මේ වගේ ලස්සනට ඉර පායපු දවස් ආයි නෑ නියමයි. ඉතින් ඔන්න අපි අද තීරණය කරේ නිව්ප්ලයිමවුත් ඉඳලා වංගුනී වලට යන්න. වංගුනී යන්න අපිට පාරවල් දෙකක් පෙන්නුවා. අපි හිතුවා එක පාරකින් ගිහිල්ලා අනිත් පාරෙන් එනවා කියලා. ඉතින් යන ගමන් මග දිගට අපිට තිබුණේ මේ වගේ ලස්සන ෆාම් මැද්දෙන් තමයි පාර. ඔන්න අපි දැන් තමයි වංගුනී වලට ආවේ. ඉතින් හරිම ලස්සන සිටි එකක් කියලා තමයි දැනුනේ. හරිම පීස්ෆුල් calm and quiet සිටි එකක්. අපි මුලින්ම හිතුවා මෙතන ලස්සන වැවක් තියෙනවා සිටි එකේ. ඒ අවට walking track එක ටිකක් ඇවිදලා බලමු කියලා. පේනවද මේගොල්ලෝ මිනිස්සුත් එක්ක හරිම හීලෑ. ඉතින් බලන්නකො නවසීලන්තේ තනකොළ වලත් මල් පිපෙන කාලෙනේ මේ. හරිම ලස්සනයි නේද? මේ ෆොටෝජෙනික් නම් කෙලින්ම කැමරාවටමයි ආවේ. ඉතින් අපි එයාගෙත් වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. වැව වටේ ඇවිදිමු කියලා හිතුවට මෙතන ලස්සන ගාඩන් එකක් තියෙනවා කියලා පස්සේ දැක්කේ. ඒකේ නම වින්ටර් ගාඩන්ස්. වැව ළඟමයි තියෙන්නේ. මෙතන ඇත්තටම ඉන්ඩෝර් ගාඩන් එකක්. ඉතින් මේක ලස්සනයි. ඇත්තටම අපි හිතුවට වඩා මල් එහෙම පිපිලා හරි ලස්සනයි ඉතින්. ලිඳක් වගේ පෙරුණට ඒක ලිඳක් නන් නෙමේ. එතන ලස්සනට ලිඳක් වගේ හදපු එකක් තමයි තියෙන්නේ. මල් වලට ආදරය කරන කෙනෙක්ට නම් මේ වගේ තැනකට ආවම තැනත් අමතක වෙන ගානටම මල් පිපිලා තිබුණා. ඒ වගේ මේක ලස්සනට හදලා තිබුණා. මේ තියෙන්නේ ඕකිඩ් එකක්. මම ඇත්තටම ලංකාවේදීත් ඕකිඩ් වලට ආසයි. ඉතින් මට ඉතින් හරි සතුටුයි ඒක දැක්කාම. පාට පාටින්
මිරිස් වැවුනහනුත් හරිම ලස්සනයි මේ බලන්නකෝ. ඔක්තෝබර් මාසේ පුරාවටම මම සතියන්තවල වැඩට ගියා වගේම මනෝජ් සතිය දවස් 5 වැඩට යනවා. ඉතින් අපි දෙන්නට මේ වගේ එළියට එන්න වෙලාවක් හම්බුනේම නැහැ. ඉතින් අපි දෙන්නම අද දවස ඇති වෙන්න එන්ජොයි කරා. ඇත්තටම සමන් අහලා තියෙනවා මල් වලට අපිව රිලැක්ස් කරන්න පුළුවන් කියලා. ඒක නම් ඇත්ත තමයි. මෙතනට ආවහන් අපිට වෙලාව ගියා දැනුනෙත් නැහැ. ගොඩ වෙලාවක් උහේ අපි දෙන්න ඇවිද එක එක දිහා බල බල හිටියා. වින්ටර් ගාඩන් එකෙන් පස්සේ අපි දැන් මේ යන්නේ සිටි විව් එක ලස්සනට පේන තැනකට. ඔන්න අපි එතනට ආවා. මේක ඇත්තටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එකක්. ඒ වගේම තමයි මේක මීටර් 213 දිග ටනල් එකක් හා මීටර් 66ක් උසට තියෙන එලිවේටර් එකක්. එතකොට අපි පොළොව මට්ටමේ ඉඳලා මීටර් 66ක් උසට ගිහිල්ලායි බලන්න යන්නේ කොහොමද අපිට සිටි විව් එක පේන්නේ කියලා. මේ එලිවේටර් එක පාවිච්චි කරනවට අපෙන් පුංචි මුදලක් එයාලා අය කරනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක් නම් ඩොලර් 2.5කුත් පොඩි අවුරුදු 5ට අඩු අයට ෆ්‍රී යන්න පුළුවන්. එන්නකෝ ගිහිල්ලා බලන්න ටනල් එක. ඒක නම් ඇතුළට යනකොට පිස්සු හැදෙන ටනල් එකක්. මාරයි. සිත සලිත වී මේකී උල්පත වුණා සැලුවෙන් කියූ ජීවිතේට එක රෝස මලක් පරුණා ඔබට මං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා මට ටනල් එක කෙළවරේ තමයි එලිවේටර් එක තියෙන්නේ. ඉතින් අපි යනකොටම වගේ කට්ටියක් යන්න රෙඩි වෙලා හිටිය නිසා එතන අපිට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මෙයා හරිම සුහදශීලී විදිහට හැම දෙයක්ම ගැනම පැහැදිලි කරනවා යන අයට. පේමන්ට් මෙතඩ් එක විදිහට බැංක් කාඩ් වගේම කෑෂ් උනත් මෙයාලා ඇසෙප්ට් කරනවා. එලිවේටර් එකෙන් එළියට ආවට පස්සේ බලන්න තැන් දෙකක් තිබුණා. අපි මුලින්ම මේ යන්නේ view point එකට. ඒ කියන්නේ මෙතන ඉඳලා මුළු වංගුනී නගරෙම හරිම ලස්සනට පේනවා. මේ වගේ city views වලට මං හරිම ආසයි. බලන්නකො මුහුද තියෙනවා තව පැත්තකින්, ඊළඟට ගඟ, ඊළඟට buildings. ඇත්තට මේක ගොඩාක් පාටවල් mix වෙච්ච මාරම ලස්සන view එකක්. පිස්සු හැදෙනවා කිව්වොත් හරියටම හරි. පේනවද ඇතින් මුහුද? මේ සේරම එකට තියෙන තැන හරිම ලස්සනයි. අර තියන්නේ ඊළඟට අපි යන තැන. මේ ටවර් එක නගින්න තමයි ඉන්නේ ඊළඟට. ඒ ටවර් එකේ ඇතුළට අපිට යන්න පුළුවන්. එතකොට ඒකේ පහළම තට්ටුවේ ඉඳලා උඩම තට්ටුවට ස්ටෙප්ස් 176ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න අපි උඩම තට්ටුවට දැන් තමයි ආවේ. දැන් තියෙන්නේ ඉතින් වටේ ඇවිද පේන හැටි බලන්න තමයි. බලන්නකො මේ චූටි දඟයා එල්ලිලා බලන් ඉන්න හැටි පහළ. මොකද මේ වෙලාවේ පහළ ගඟේ මොකක් හරි බෝට්ටුවක් වගේ එකක් ගියා. එයා ඒක තමයි බලා හිටියේ. ඈතින් කඳු පේනවා. මාරම ලස්සනයි ඉතින්. පේනවද ගඟේ බෝට් රයිඩ් යනවා. අර මෙතන හැමතැනම පැඩ්ලොක් එල්ලලා තිබුණා.
ඒ කියන්නේ මට දැක්කා ඒවැ නම් ලියලා තිබුණා, දින ලියලා තිබුණා දැක්කද? ගොඩාක් දේවල් ලියපු මං හිතන්නේ ආදරය කරන අය ඇවිල්ලා කරපු වැඩක් වෙන්නේ නැති. ඔන්න බලන්නකෝ උඩ ඉඳලම ලස්සනට පැටලොක් කෙලලා තියෙන හැටි. වටේම ලස්සන බලපු අපි දෙන්න ඊළඟට හිතුවා අපහු පහලට යමු කියලා. ඉතින් අපිට යන්නකම දෙකක් තිබුණා. එකක් අපි ආපු විදිහටම එලිවේටර් එකේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පයින් යන්නත් පුළුවන්. ඉතින් අපි හිතුවා ආයි ආපු විදිහෙම යමු කියලා. මෙතනට ඇවිල්ලා බෙල් එක රින් කළාට පස්සේ එලිවේටර් එක උඩට එනවා. ඉතින් එතන ඔපරේටර් කෙනෙක් ඉන්න නිසා හරිම ලේසි. දැන් ඉතින් තියෙන්නේ පහලට යන්න තමයි. ඔන්න අපි දැන් පහලට ආවා. මං කලින් කිව්වනේ අපිට මෙතන වීඩියෝ කරගන්න බැරුණා කියලා ටනල් එක කෙලවරේ. මේ බලන්නකො එතනත් හරි ලස්සනයි. ඔයාලා ටනල් එකට ආවහම එලිවේටර් එක ඇරලා නැත්තම් ඔයාලට පුළුවන් මෙතන බෙල් එක රින් කරලා ඔපරේටර්ට කතා කරන්න. ඊළඟට අපි අපේ ඊළඟ සතියේ ග්‍රොසරි shopping ටික වංගුණී වල තියෙන pack and save එකෙන් ගමු කියලා හිතුවා. නැත්තම් අපිට වෙනවා නිව් ප්ලයිමවුත් ගිහින් ආයේ pack and save එකට යන්න. ඉතින් මීට වැඩිය ලේසි හිතුණා මෙහෙම වැඩ ටික සේරම කරගෙන ගියාම හරිම ලේසිනේ කියලා. අපි එන මගදී මම දැක්කා ලොකු බෙරි ෆාම් එකක්. ඉතින් මට ඕනේ වුණා යන ගමන ඔක්කොටම කලින් එතනට ගිහින් යමු කියලා. හැබැයි මනෝජ් පස්සේ කිව්වා නෑ මම එනකොට ආව අනිවාර්යෙන් එකයි යන්නම් කියලා. ඉතින් ඔන්න අපි දැන් එතනටයි මේ ආවේ. මෙතන ෆෘට් ලිකර් වලට කැමති අයට ස්ට්‍රෝබෙරි, රාස්බෙරි වගේම බ්ලැක්බෙරි වලින් එයාලම හදපු ලිකර් වර්ග තිබුණා. තව මෙතන ජෑම් තිබුණා, හනි තිබුණා විකුණන්න. ඒ වගේම තමයි ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් ගන්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේම රස අයිස්ක්‍රීම් කන්නත් පුළුවන්කම තිබුණා. ඒවල එයාලා හදලා දෙන. මට නම් ඉතින් ඕනි උනේ හිත පිරෙන්න ලොකු ස්ට්‍රෝබෙරි බොක්ස් එකක් ගන්න විතරයි. ඉතින් මේවා හරිම රසයි. අපි නෝමල් සුපර් මාකට් එකෙන් ගන්නේවට වඩා මෙහෙම තැනක් හම්බුනොත් නම් ඉතින් මග අර ගන්නෙම නැතුව අනිවාර්යයෙන්ම ස්ට්‍රෝබෙරි අර ගන්නවම තමයි. හරිම රසයි ඒවා. ඒ වගේම මේ ෆ්‍රෙෂ් කියන එක අපිට දැනෙනවා. දැන් නම් ඔන්න තියෙන්නේ අද දවසේ වෙච්ච ඒවා මතක් කර කියෝ ආපහු ගෙදර යන්න තමයි. ඉතින් අපි දැන් ගෙදර යන ගමන් ඉතින් ආයෙමත් දවසක ලස්සන තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ගොඩාක් ආදරේ වගේම බයි බයි.